හොඳයි. අපි කෙලින්ම කතාවට බහිමු. දවස 2026 ජනවාරි 5 වෙනිදා. ධවල මන්දිරේන ආපු එක නාටකීය නිවේදනයක් නිසා මුළු ලෝකෙම ඉන්නේ ලොකු අවිනිශ්චිතතාවයකින්. අපි බලමු මේ සිදුවීම ඇතුළන්තේ මොකද්ද තියෙන්නේ කියලා. ඇමරිකානු හමුදා වෙනිසියුලාවේ ජනාධිපති නිකෝලස් මදුරෝ අල්ලගත්තට පස්සේ තමයි මේ ප්‍රකාශය එන්නේ. ඇත්තටම මේක ඇමරිකානු වෙනිසියුලානු සම්බන්ධතාවල අලුත්ම ඒ වගේම භයානකම පරිච්ඡේදයක ආරම්භයක් කිව්වොත් නිවැරදි. හැබැයි ඉතින් ආක්‍රමණයකට කවුරු හරි සතුටු වෙන්න කලින් පොඩ්ඩක් අතීතය මතක් කරගන්න වෙනවා. ඇමරිකානු සහාය ඇතුවා මදුරෝ වල්ලගන්න හදපු අන්තිම පාර මතකද? ඒක යුද්ධයක් නම් නෙවෙයි. ඒක නිකම් විහිළුවක් වගේ දෙයක්. ඔව් ඒ විහිළුවට තමයි කියන්නේ ගිඩියෝන් මෙහෙයුම කියලා. මේක හිටපු ඇමරිකානු ග්‍රීන් බෙරේ කෙනෙක් මෙහෙයවපු සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණු පෞද්ගලික කුමන්ත්‍රණයක්. මේ මුළු සැලැස්මේම මහා මුලකරු තමයි ජෝඩන් ගුඩ්රෝ. එයා කියන්නේ ඇමරිකානු හමුදාවේ විශේෂ බලකායක් වෙන ග්‍රීන් බෙරේ එකේ හිටපු කෙනෙක්. එයාගේ ෆ්ලොරිඩාවේ තියෙන සිල්වර් කෝප් කියන ආරක්ෂක සමාගම හරහා තමයි මේ ඔක්කොම සංවිධානය කරන්නේ. හිතන්නකෝ මේ කරන්න බැරිම බැරි වැඩේට සම්මාන දිනපු ප්‍රවීණයම පවා බඳවාගෙන තිබුණා. හැබැයි ඉතින් මේ ළඟ වැඩකට සල්ලි එපැයි. මෙන්න මේකයි පුදුම හිතන කාරණය. ගුඩ්රෝ කිව්වේ එයාට වෙනිසුවෙලාවේ විපක්ෂයෙන් ඩොලර් මිලියන 212ක දැවන්ත කොන්ට්‍රැක්ටුවක් හම්බුණා කියලයි. ඒත් විපක්ෂ නායකයෝ එයාලා නම් කියන්නේ එහෙම දෙයක් උනේම නැහැ කියලා. ඉතින් ඩොලර් මිලියන 212ක් වටිනවා කියන මේ මහා සැලැස්ම අන්තිමට දරුණු ව්‍යසනයක් උනේ කොහොමද? අපි බලමු ඒ අසාර්ථකත්වයේ කතාව ටිකක් විග්‍රහ කරලා. මේ මෙහෙයුම මුල ඉඳන්ම විනාශයක්. ඇත්තරම කියනවා නම් පටන් ගන්නත් කලින්ම අසාර්ථක වෙන්න තමයි තිබුණේ. මේ සිද්ධ වෙච්ච ඇදහිය නොහැකි හාස්‍යජනක වැරදි මාලාව නිසා මේක ඉතිහාසගත වුණා. මේක නිකන් හමුදාමය අතපසුවීමක් විතරක් නෙවෙයි. මේක ඊට වඩා බරපතලයි. මොකද මේ අය ජෝර්ජ් වොෂින්ටන්ගේ කාලේ ඉඳන් එන ඇමරිකානු නීතියක් පවා කඩ කරලා තියෙනවා. මේ ඔක්කොම වෙලා අදටත් මේක විසඳිලා නැති අභිරහසක්. අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ කුමන්ත්‍රණයේ පිටිපස්සේ හිටියේ කවුද? ඇයි කාටවත් නීතියෙන් දඬුවම් ලැබුණේ නැත්තේ? මේ ලෝකේ හුඟක් ප්‍රශ්න වලට උත්තර තබම නැහැ. හොඳයි. අපි ආයෙමත් එමු 2026 ජනවාරි මාසෙට. එදා වෙච්ච විහිළුව අද දවසේදී ඛේදවාචකයක් වෙන්න තියෙන ඉඩකඩ දැන් ගොඩක් වැඩි. විද්වතුන් දෙන අනතුරු අංගවීමත් හරිව පැහැදිලි. කොච්චර නරක නායකයෙක් වුණත් එයා බලෙන් අයින් කරාම වෙන්නේ බල රික්තකයක් හැදෙන එක. එතනින් මුළු කලාපයම අස්ථාවර වෙනවා. ලිබියාව, ඉරාකය කියන්නේ ඒකට හොඳම උදාහරණ. 2020 කරපු උත්සාහය විහිළුවකින් ඉවර වුණා. ඒත් දැන් ඇමරිකානු රජයේ සම්පූර්ණ බලයත් එක්ක ඊළඟ උත්සාහයත් අර වගේම ප්‍රහසනයකින් ඉවර වෙයිද? එහෙමත් නැත්නම් ඛේදවාචකයකින් කෙලවර වෙයිද?